ආයුබෝවන්. අපි මේ වීඩියෝ එකෙන් බලන්න යනවා පුද්ගලික පැතිකඩක් එහෙම නැත්නම් සමාජික පැතිකඩක් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි කලින් සාකච්ඡා කරා කණ්ඩායම් පැතිකඩ, ව්‍යවස්ථාව සහ චක්‍ර කාලසටහන කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් සමාජික පැතිකඩ කියන කොටස ටිකක් දීර්ඝ වීඩියෝ එකක්. ඒ නිසා මේක මම කොටස් දෙකකට දාන්න තීරණය කරා. ඔයාලට පුළුවන් සමාජික පැතිකඩේ ඇතුළට ගියාම මේ විදිහට පළමු සමාජිකයා සකස් කරන්න කියලා බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ගිණුම් වර්ග දෙකක් දකින්න. පළවෙනි එක තමයි මට නව Dream Save ගිණුමක් සාදන්න අවශ්‍යයි. එතකොට අපි කරන්නේ අලුත්ෙන්ම එයාට Dream Save ගිණුමක් සකස් කරලා දෙන එක. ඉතින් අපි කලින් පාඩම් කලාපවල මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. දෙවෙනි අවස්ථාවේදී ඔයාලට කියන්නේ දැනටමත් Dream Save ගිණුමක් හදලා තියෙන කෙනෙක්ට කොහොමද කණ්ඩායමට එකතු කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට ජංගම දුරකථන අංකය සහ Dream ID කියන ඒවා ටික ඇතුළත් කරාම ඒ පුද්ගලයාගේ තියෙන තොරතුරු සියල්ල හරිනම් ඒ කොටස් සියල්ල එක්කත් එක්ක එයාව අලුත් කණ්ඩායමට ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් අවස්ථාවලදී එහෙම වෙනවා අඩුයි. අපි නිතර යන්නේ නව කණ්ඩායමකට නව ගිණුමක් හදන කොටස ගැන සාකච්ඡා කිරීම තමයි. අපි ඒක ක්ලික් කරලා ඊළඟ දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ තොරතුරු ටික දාන්න. මෙතන පුළුවන් ඔයාලට බලන්න සමාජික පැතිකඩට අදාළව ඔයාලගේ ඡායාරූපය එකතු කරන්න තියෙනවා. ඉතින් මෙතන මම ඔයාලට දැනට ඡායාරූපයක් කැමරාව ඡායාරූප පුස්තකාලය අවලංගු කරන්න කියලා තියෙනවා. මම කැමරාව දෙනවා. එතකොට ඔයාලට මම දැනට සාම්පල් පින්තූරයක් විදිහට මේ විදිහට දාලා ඔයාලට පුළුවන් මෙතන ටික් මාක් එක ක්ලික් කරන්න. එතකොට මුල් නම විදිහට මම සමන් කියලා ගහනවා. උදාහරණයක් වශයෙන් මෙතන විවාහකයි කියලා දානවා. අධ්‍යාපනය අපි ද්විතීක අධ්‍යාපනය කියලා දානවා. උපන්දිනේ ඔයාලට පුළුවන් බලන්න මෙතන තියෙනවා එරර් එකක්. ඒක ක්ලික් කරාම ඔයාලට මේ වගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහා මෙහා අරගෙන යන්න පුළුවන්, සීරු මාරු කරන්න පුළුවන්. නම්බර්ස් දින ඔයාලට මේ විදිහට සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඊළඟ කියන එක ඔයාලට දෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩිහිටියන් කී දෙනෙක් ගෙදර ඉන්නවද, යැපෙන්නන් කී දෙනෙක් ඉන්නවද කියලා අපේ කලින් වීඩියෝ වලත් අපි දාලා තිනවා. සහ ඔයාලට නැවතත් මතකය ආවර්ජනය කිරීම සඳහා තමයි දාන්නේ. මම මෙතන අංක 2 දාලා ඊට පස්සේ ඊළඟ කියන එක යනවා. ඉතින් වැදගත්ම දේ තමයි මෙතන මේ රට ශ්‍රී ලංකා කියන එක. ඔයාලා කණ්ඩායම් හදන්න යද්දිත් අනිවාර්යයෙන්ම මෙන්න මේ රට ශ්‍රී ලංකා විය යුතුමයි. මෙතන ඔයාලට අපිට වෙනස් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ මේ රට ඒ කියන්නේ මේ යෙදුම රටවල් ගාණක් භාවිතා කරන යෙදුමක්. ඒත් අපි ඔයාලා ඉන්න තැන ශ්‍රී ලංකා කියලා තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම හැම තැනකම මේක ශ්‍රී ලංකා කියලා තමයි තියෙන්න ඕනේ. ඔයාලා කණ්ඩායමේ හදන තැනත් ශ්‍රී ලංකා කියලා තමයි තියෙන්න ඕනේ. වෙනස් කරන්න නම් දෙන්න එපා. අනිවාර්යයෙන්ම මෙතන ශ්‍රී ලංකා කියලාමයි තියෙන්න ඕනේ. මම දැනට ඔයාලට මෙතන ආදර්ශනය සඳහා නම්බර් එකක් ටයිප් කරලා පෙන්නන්නම්. right? සහ මෙතන මට ජංගම දුරකථනයක් නැහැ කියලා දුන්නොත් ඔයාලට පේනවා මෙන්න මේවා ටික ඔයාලට හම්බ වෙන්නේ නැහැ. සීමාවන් කීපයක් තියෙනවා. ඉතින් ඔයාලා මේවා ටික හොඳින් කියවලා බලන්න. එහෙම අය ඉන්න පුළුවන් නම්බර් එකක් නැත්තම් එතකොට මේ කොටසේ අදාළ දේවල් ටික එයාලට පැහැදිලිව විස්තර කරලා දෙන්න ඕනේ. මම ඒ නිසා දැනට ඔයාලට නම්බර් එකත් එක්ක හදලා පෙන්නන්නම්. ඊළඟ විද්‍යුත් තැපැල් ලිපිනයක් අත්‍යවශ්‍ය නෙවෙයි, අත්‍යවශ්‍ය නැහැ. මේවා එකක්වත් අත්‍යවශ්‍ය නැහැ. ඒත් මම ඔයාලට දැනට ආදර්ශනය සඳහා මේ විදියට දාලා පෙන්නන්න. හැඳුනුම්පතත් අත්‍යවශ්‍ය නොවේ. මෙතන දාලා තිනවා අත්‍යවශ්‍ය නොවේ කියලා. ඒත් මම ඔයාලට ආදර්ශනයට සඳහා හැඳුනුම්පත් අංකයක් මම ඇතුළත් කරලා පෙන්නන්නම්. ආබාධිත තත්ත්වයකින් පසු යන්නේද? එතකොට ඔයාලට මේ පුද්ගලයා සමාජිකයෙක් තොරතුරු අනුව දාන්න පුළුවන්.
අනිත් වැදගත් දේ තමයි ඔයාලා මේ තොරතුරු ටික කණ්ඩායමට ගිහිල්ලා නෙමේ යෙදුම හදන්නේ. ඔයාලා දත්ත පත්‍රිකාවලට මේ තොරතුරු කලින් අරගෙන ඇවිල්ලා තමයි මේ තොරතුරු ටික දාන්නේ. එතකොට මේ පුද්ගලයාගෙන් අහහා ඉන්න ඕනේ නැහැ. වැඩි කාලයක් යන්නේ ඔයාලා දත්ත පත්‍රිකාවලට ගත්තම මම දැනට මේ විදිහට ඔයාලට උදාහරණය සඳහා මෙයාගෙත් අංකයක් මම දැනටත් මෙහෙම අංකයක් දාන්නම්. සහ එයා සහෝදරයා කියලා සටහන් කරලා ඊළඟ කියන එක මම දෙන්නම්. මුරකේතයක් මම දැනට ඔයාලට ආදර්ශනය සඳහා මේ විදිහට දාන්නම්. හැබැයි මේ මුරකේතය ඒ විදිහටම භාවිතා කරන්න එපා. මුරකේතයක් කොයි වගේද වෙන්න ඕනි කියලා විස්තරේ ඔයාලට මෙතන ඉංග්‍රීසි උපදේශ තියෙනවා. මේ එය පහසු එකක් නොකරන්න, මතක තබා ගන්න, රහසක් ලෙස තබා ගන්න, මේ වගේ ඔයාලට ඉංග්‍රීසි උපදේශ කිහිපයක්ම දීලා තියෙනවා. ඔයාලට අදාළ මුරකේත ඉස්සරහා තියෙන ක්වෙස්චන් මාක් එක එහෙම නැත්නම් ප්‍රශ්නාර්ථ ලකුණ ක්ලික් කරාම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම ඒ විදිහට මුරකේතය දාලා සංගවලා ඊළඟ කියන එකට යනවා. හරි. ඊළඟ එක තමයි මේ ඩ්‍රීම් සේව් භාවිතා කිරීම සම්බන්ධව ගිවිසුමේ සාරාංශය කියලා එකක් තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒක අදාළව මම මේකට එකඟයි කියලා දානවා. එතකොට තමයි ඔයාලට මේ කණ්ඩායම හදන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ විදිහට මගේ පැතිකඩ නිර්මාණය කරන්න කියන එකට යනවා. මේ විදිහට සියල්ලම සම්පූර්ණ විදිහට ඔයාලගේ එනවා. 100%ක් සම්පූර්ණයි මේ විදිහට එනවා. සියල්ලම තොරතුරු ඇතුළත් කරොත්. අමතර තොරතුරු ඔයාලට ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි කණ්ඩායමේ ඒව ටික දාලා තියෙනවා නම් ඔයාලටත් පහසුයි වැඩ කටයුතු ටික කරගෙන යන්න. මේ විදිහට ඔයාලට කණ්ඩායම හැදීම අවසන් කරන්න පුළුවන්. මගේ තරුව ලබා දෙන්න කියලා තියෙනවා. මේ හැම විස්තරයක්ම හොඳින් කියවන්න, ඕගොල්ලෝ කියවන්න සහ කණ්ඩායමේ ඉන්න අනිත් සමාජිකයන් ඉදිරියේ හඬ නගා කියවන්න කණ්ඩායමක් හදද්දී. මොකද කණ්ඩායම හදන එක ඔයාලා හැමදාම හදන්න යන්නේ නැහැ. මේ විදිහට ඇනිමේෂන් එකක් එනවා තරුව ගන්න එක. ඔයාලට මේක අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ මුළු කොටස් ගණන. මෙන්න මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට මේක බලලා නිවැරදි ලෙස පරීක්ෂා කරලා දාලා තියන්න ඕනේ. ඒ නිසා මම මේ විදිහට ඔයාලට දැනට මම මේ විදිහට ඉතුරුම් ටිකක් දාලා පෙන්නන්නම්. කොටස් 10ක් එයාගේ දැනට සේවිංස් තියෙනවා කියලා තමයි අපි දාන්නේ. මොකද අපි මේක චක්‍රයක් මැද්දේදී පටන් ගත්ත එකක්. වත්මන් ණය නැහැ කියලා මම දාන්නම්. දැනට ආදර්ශණයට තියෙනවා නම් ඔයාලට දාන්න පුළුවන්. නැත්තම් නැහැ කියලා ඔයාලට මේක දාන්න පුළුවන්. ඔයාලට ණය තියෙනවා නම් මෙතන ඔව් කියලා දාලා ඔයාලට ණය වාරයක් එක්ක මේක ඔයාලට කලින් ණය වාරයක් තියෙනවා නම් ඔයාලා කලින් ණය ගත්තේ කීයටද? මාස දෙකකට. හරි. එතකොට ණය මුල් ණය ප්‍රමාණය ඔයාලා ණය ගත්තා නම් කීයක් හරි. එතකොට ඔයාලගේ ඒ අදාළ මුදල මෙතන සටහන් කරන්න පුළුවන්. දැනට ගෙවිය යුතු හිඟ ණය ශේෂය. මම මේ උදාහරණයකට තමයි ඔයාලට මේ නම්බර්ස් ටික දාන්නේ. මේක හරියටම හරින එකක් නෙමෙයි. මොකද ඔයාලට ආදර්ශනයට සඳහා තමයි මම පෙන්නන්නේ. එතකොට මුල් දිනය මම ඔයාලට 16 කියන දිනය හරි දාලා පෙන්නන්නම්. ගෙවිය යුතු දිනේ ඒතර ඉබේම ඔයාලට පුළුවන් බලන්න. මෙතන අපිට නොගෙවූ දඩ මුදල් කියලා තියෙනවා. නැහැ නම් නැහැ කියලා දෙන්න පුළුවන්. ඔව් නම් ඔව් කියලා දෙන්න පුළුවන්. මෙතන ඔයාලට ඒ අදාළ මුදල සටහන් කරලා ඊළඟ කියන එකට යන්න පුළුවන්. එතකොට ඔයාලගේ මෙන්න මේ විදිහට සාරාංශය එනවා. මේ විදිහට තමයි ඔයාලගේ ඒ අදාළ දැන් මේ පුද්ගලයාට අදාළව කොටස් කීයද, එයාගේ මුළු ඉතුරුන් කීයද, ණය ශේෂය ගෙවන්න තියෙනවා නම් කීයද, දඩ මුදල් තියෙනවා නම් කීයද, ඒ විස්තර ටික තියෙනවා. එතකොට ඒ ටික හරියනම් නිවැරදි ලෙස මේක අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරලා ඉදිරියට යන්න දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ණය පරීක්ෂා කරන්න මේ විදිහට ඔයාලට බැලන්ස් ෂීට් එකක් වගේ එනවා. ශේෂ පත්‍රයක් වගේ එකක්. ඊට පස්සේ ඔයාලට මේක අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉලක්කය හදන එක තමයි තියෙන්නේ. එතකොට ඉලක්කය සෑදීම තමයි ඊළඟ කොටස. ඉලක්කයේදී ඊළඟ කියලා ඔයාලට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ තොරතුරු ටික මම ඔයාලට කිව්වා දත්ත පත්‍රිකාවලට ඕගොල්ලෝ මේ සමාජිකයන්ගේ තොරතුරු කලින් අරගෙන එන්න ඕනේ. නැතුව මේක අරගෙන ගිහිල්ලා ඇප් එක අරගෙන ගිහිල්ලා ෆෝන් එක අරගෙන ගිහිල්ලා විස්තර එවෙලේ ගත්තට වැඩක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට අදාළ කෘෂි කර්මාන්තය නම් ඒ විදිහට දාලා එයාගේ ඉලක්කයක් අනිවාර්යෙන් ගන්න ඕනේ. මේ ඉලක්කය කියන්නේ එයාලගේ කණ්ඩායමේ කොටස් බෙදා දීම අවසානයේදී කීයක්ද හම්බෙන්නේ කියලා. ඒක මම මේ විදිහට දාලා පෙන්නන්නම්.
20000ක් කියලා. එතකොට එයා ඉතුරු ගණන් ඕන සමරි එක පෙන්නනවා. ඉලක්කය සුරකින්න කියලා ඔයාලට බලන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට හදපු සමාජිකයව පෙන්නලා අවසන් කරනවා. හරි. ඊළඟ අපි වීඩියෝ එකෙන් බලමු අවසාන පියවර මොනවාද සහ කණ්ඩායම් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා. එහෙනම් හැමෝටම ස්තුතියි.